ආයිබෝවන් ආදරණීය යාළුවනේ. අද මම ඔයාලා සමග බෙදාගන්න යන්නේ ඊටමත් සුවිශේෂී දිරිගන්වන පණිවිඩයක්. ඔයා දිහා බලාගෙන ඉන්න පුංචි සුරදූතයෙක්ගෙන් ඔන්න ලස්සන පණිවිඩයක් ඔයාට ඇවිත්. ඔයාගේ ජීවිතයේ ආලෝකය, සතුට සහ සැනසීම ගැන කතා කරන මේ පණිවිඩය විශ්වයේ බලවත් ශක්තියන්ගෙන් ඔබට ලැබෙන තෑග්ගක් වගේ. දැන් ඔබ කැමති අංකයක් තෝරන්න. 1, 2 හෝ 3. ඔබ තෝරපු අංකයට අනුව සුරදූතයන්ගෙන් ඔබට ලැබෙන විශේෂ පණිවිඩය බලමු. මේක ඔබේ හිතට සංසුනමක් ගෙනෙන ජීවිතේ දීප්තිමත් කරන මැජික් එකක් වගේ. ඔබ තෝරපු අංකය මතක තියාගෙන අහගෙන ඉන්න. දැන් අංක 1 තෝරපු ඔයාට ලැබෙන විශේෂ පණිවිඩය. අංක 1. ඔබේ ලෝකයේ දීප්තිමත්. ඔබ ගොඩනැගෙන ලෝකය දීප්තිමත්. ඔබ හොයන සතුට, ඔබේ සැනසීම, ඒ හැමදේම ඔබේ ලෝකයේ තුල තියෙනවා. ඉතින් උත්සාහය දිගටම පවත්වා ගන්න. නිතරම සතුටෙන් ඉන්නට තියෙන පුංචිම හේපුවටත් සතුටු වෙන්න. හැමදේටම ස්තුතිවන්ත වෙන්න. ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න. විශ්වාස කරන්න ඔබේ හිතේ හැමදේම සාර්ථක වෙනවා. ඔයා කාටවත් නොකිය පුළුවන් තරම් මහන්සි වෙලා ගොඩනගන්න හදන ඔබේ අපූර්ව ලෝකය හරි දීප්තිමත්ව ගොඩනගෙනවා. යාළුවනේ, මේ පණිවිඩයේ තියෙන ගැඹුර බලන්නකෝ. ඔබේ ලෝකයේ දීප්තිමත් කියන්නේ ඔබේ ජීවිතයේ සෑම අංශයක්ම. ඔබේ සිහින, ඔබේ බලාපොරොත්තුව, ඔබේ සබඳතා ඔබම ගොඩනගන බවයි. ඔබ හොයන සතුට ඔබ තුලම තියෙනවා කියලා සුරදූතයෝ කියන්නේ බාහිර දේවල් මත රඳ වෙලා නොඉඳ ඔබේ අභ්‍යන්තර ශක්තිය භාවිතා කරන්න කියලා. උදාහරණයක් විදිහට ඔබේ දවසේ පුංචි සතුටු මොහොතක්, සූර්යාලෝකයේ උණුහුම, යාළුවෙකුගේ සිනහව හෝ ඔබේ ප්‍රියතම කෝප්පි කෝප්පය ඒවාට සතුටු වෙන්න කියලා. උත්සාහය දිගටම පවත්වා ගන්න කියන්නේ ඔබේ සිහින සඳහා මහන්සි වෙන්න. ඒත් ඒ මහන්සියේදී ස්තුතිවන්තකම තියාගන්න. ඔබ කාටවත් නොකියා ගොඩනැගෙන ලෝකය කියන්නේ ඔබේ පෞද්ගලික වර්ධනය. ඔබේ රහස් සිහින ඒවා දිගටම ගොඩනගන්න. මොකද විශ්වය ඔබට ආලෝකය දෙනවා. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ඉතින් සංසුන් වෙන්න. හැමදේම හරියනවා. මේ පණිවිඩය ඔබේ හිතට ආලෝකයක් වගේ බබලනවා කියලා විශ්වාස කරන්න. දැන් අංක 2 තෝරපු ඔයාට ලැබෙන විශේෂ පණිවිඩය. අංක 2. විශ්වය කියන්නේ ඔබටයි. ඔබේ සිතුවිලි, ඔබේ හැඟීම්, ඔබත් ශක්තියක්. ඔබත් විශ්වයේ කොටසක්. දන්නවද ඔබේ සිතුවිලි සහ හැඟීම් ශක්තියක් කියලා? ඔබ දන්නවද ඒ සිතුවිලි සහ හැඟීම් විශ්වය පුරා විහිදෙනවා කියලා? හරියට සිග්නල් එකක් වගේ. ඔයා යොමු කරන්නේ බොහෝම ධනාත්මක සිග්නල් එකක් නම් එතකොට ඔයා දිහාට එන්නේ තවත් ධනාත්මක ශක්තිය. ඉතින් විශ්වයේ තියෙන්නේ ඔබ තුලමයි. ඔබේ හිත පිරිසිදු කරගන්න. එතකොට ගොඩක් දේවල් ලස්සනට සිද්ධ වෙනවා. ඔයා බලාපොරොත්තුවෙන් සිටින දෙයක් ඉක්මනින් ඉටු වෙනවා. විශ්වයට ස්තුති කර එය බාර ගැනීමට සූදානම් වෙන්න. මේ පණිවිඩයේ තියෙන මැජික් එක බලන්නකෝ. යාළුවනේ, විශ්වය කියන්නේ ඔබටමයි කියලා කියන්නේ. ඔබේ සිතුවිලි සහ හැඟීම් තමයි ඔබේ ජීවිතයේ තීරණාත්මක ශක්තිය කියලා. ඔබත් විශ්වයේ කොටසක් කියන්නේ අපි හැමෝම එකම බලවත් ශක්තියක කොටසක් කියලා. ඔබේ සිතුවිලි විහිදෙනවා සිග්නල් වගේ කියලා සුරදූතයෝ කියන්නේ law of attraction ගැන. ඔබ ධනාත්මක සිතුවිලි යවනවා නම් තවත් ධනාත්මක දේවල් ඔබ දිහාට ආකර්ෂණය වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ දවස පටන් ගන්නකොට අද මට හොඳ දේවල් සිද්ධ වෙනවා කියලා සිතුවිල්ලක් යවන්න. එතකොට ඔබේ හිත පිරිසිදු වෙලා ජීවිතයේ බාධක ලස්සනට විසඳෙනවා. ඔබ බලාපොරොත්තුවෙන් සිටින දෙයක් ඉක්මනින් ඉටු වෙනවා කියලා කියන්නේ ඔබේ සිහින, රැකියාවක්, සබඳතාවක් හෝ සෞඛ්‍යය ඉක්මනින් ඔබ දිහාට එනවා කියලා. ඉතින් ඔබේ හිත පිරිසිදු කරගන්න නිතරම ධනාත්මක සිතන්න සහ විශ්වයට ස්තුති කරන්න. මේක ඔබේ ජීවිතයේ බලවත් වෙනසක් ගෙන එන පණිවිඩයක්. දැන් අංක 3 තෝරපු ඔබතුමන්ලාට ලැබෙන විශේෂ පණිවිඩය. අංක 3. දන්නවද ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න ආදරේ ඔබට ලැබෙනවලු. හැමදේම විසඳිලා
ඔබේ හිත සතුටෙන් සැනසීමෙන් පිරීලා ඒ ආදරේ ඔබේම වෙනවලු. ස්වභාවය ඔබට දෙන්නේ හොඳම දේලු. ඒ නිසා මේ මොහොතේ සතුටින් ඉන්න. ඕනවට වඩා අතීතය ගැන හෝ අනාගතය ගැන වද වෙන්න එපා. යාළුවනේ, මේ පණිවිඩයේ ආදරේ බලය බලන්නකෝ. ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න ආදරේ ලැබෙනවා කියලා කියන්නේ ඔයාගේ හිතේ තියෙන ආදරණීය සබඳතාවක්. ආදරවන්තයෙක්, යාළුවෙක් හෝ පවුලේ කෙනෙක්ගෙන් ඉක්මනින් ඔබ දිහාට එනවා කියලා. හැමදේම විසඳිලා ඔබේ හිත සතුටෙන් පිරෙනවා කියන්නේ පසුගිය බාධක, දුක හෝ අවුල් සියල්ල විසඳලා ඔබේ ජීවිතේ සැනසෙල්ලෙන් පිරෙනවා. ස්වභාවය ඔබට හොඳම දේ දෙනවා කියලා සුරදූතයෝ කියන්නේ විශ්වයේ ඔබට ගැළපෙන, ඔබට සුදුසුම ආදරය ලබා දෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔබට අතීතයේ දුකක් තිබුණා නම් ඒක අමතක කරලා මේ මොහොතේ සතුටින් ඉන්න. මොකද අනාගතය ගැන වද වෙන්න ඕනේ නැහැ. විශ්වය ඔබට හොඳම දේ ගෙන එනවා. මේක ඔබේ හිතට සැනසෙල්ලක් ගෙන එන ආදරේ මැජික් එකක්. ආදරණීය යාළුවනේ, මේ පණිවිඩය ඔබේ ජීවිතයට ආලෝකයක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න සහ කමෙන්ට් එකකින් ඔබ තෝරපු අංකය කියන්න. තවත් මේ වගේ වීඩියෝ සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි. ඉතින් මේ හැමදේව ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා.